අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පශ්චිම බුද්ධාදහන මළුවේදී දෘණනම් බමුණා විසින් සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදාදීම සිදු කරන ලදී. එහිදී බුදුන් වහන්සේගේ යටිවාම ශ්‍රී දළදා වහන්සේ කලිඟුරට බ්‍රහ්මදත්ත නම් රජුට පිරිනමන ලදී. එතැන් සිට වසර 800ක පමණ කාලයක් එනම් ගෘහසීව රජ සමය දක්වා දළදා වහන්සේ ಭಾರತ දේශයේ නානාවිධ පූජෝපහාර මැද්දේ කලිඟුරට වැඩවැසූහ. අවසන ගෘහසීව රජ සමයේ එතුමාගේ දියණිය වූ හේමමාලා කුමරියත් දන්ත කුමරුත් ගෞතම බුදුන් වහන්සේගේ යටිවම ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී. ඒ ලක්දිව රජකම් කරන මහසෙන නම් රජුහට පිරිනැමීම සඳහායි. ඒ වන විට මහසෙන් රජු මේකුස් තිබූ නිසා එතුමාගේ පුත් කිත්තිරි මෙවන් රජු සිංහල දීපයට මහත් හරසරින් යුතුව දළදා වහන්සේ බාර ගන්නා ලදී. එතැන් සිට රාජධානි 10ක් තුළ දළදා මාලිගා 17කට ආසන්න ප්‍රමාණයක දළදා වහන්සේ රාජකීයත්වයේ සහ රාජ්‍යත්වයේ සංකේතය ලෙස නානාවිධ පූජෝපහාර මැද්දේ වැඩ හිඳුනි. ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය වන කඳුරට ඓතිහාසික සෙංකඩගලපුර රාජධානියේ සිව්වන පාලකයා වන පළමුවන විමලධම්ම සූරිය රජු විසින් කඳුරට රාජධානියේ දෙමහල් දළදා මාලිගාවක් කරවා දළදා වහන්සේ තැන්පත් කරවන ලදී. එතැන් සිට අද මේ මොහොත දක්වා කඳුරට රාජධානියේ විරාජමානව වැඩවසන ඓතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අදටත් නානාවිධ පූජෝපහාර මැද්දේ අතීත රාජ්‍ය මහා අමාත්‍යාදීන්ගේ සමයේ සිට පැවතෙන සියලුම චාරිත්‍ර වාරිත්‍යානුකූලව ඉතා ගෞරව බහුමානයෙන් යුතුව වැඩවසයි. ඉංග්‍රීසි යටත් විජිත සමයෙන් පසු දියවඩන නිලමේවරුන් විසින් දළදා මාලිගාවේ වැඩකටයුතු සිදු කරනු ලැබූ අතර වත්මන් දියවඩන නිලමේවර තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා 16 වසරකට පසු නැවතත් උතුම් වූ දළදා වහන්සේගේ දැක්මක් ලෝකවාසී බෞද්ධ ජනසිත පහන් කරවීම සඳහා සංවිධානය කර ඇත. ඔබ සැමට සෙංකඩගලපුර ඓතිහාසික උතුම් වූ වාම ශ්‍රී දළදා වහන්සේගේ පිහිටයි.